හායි යාළුවනේ ඔන්න සුබ දවසක් ඔයාලට. මම අද ඔයාලට ගේන්නේ රස වගේම ගුණා ගුණ. ඒ වගේම අපි හැමෝම කැමතිනේ ලස්සන වෙන්න. ඉතින් ලස්සන වෙන්න, සුදු වෙන්න, ඒ වගේම අස්ථි වර්ධනයට, හෘදයාබාධ වළක්වා ගැනීමට අපේ චූටි දූල පුතාලට සම්පූර්ණ ආහාර වේලක්, පරිපූර්ණ ආහාර වේලක් හැටියට සකසා ගන්න ඉතා සුදුසු ප්‍රෝටීන්, විටමින් හා ඛනිජ ලවණ බහුලව අපට ලබා ගන්න, ශරීරයට ලබා ගන්න පුළුවන් රෙසිපියක් තමයි මම ඔයාලට අද ගේන්නේ. ඉතින් මේ රෙසිපියේදී විශේෂයෙන්ම විටමින් B සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා ස්නායු පද්ධතියේ හොඳින් ක්‍රියාකාරීත්වයටත් මේ ඉවහල් වෙනවා. ඒ වගේමයි අස්ථි වර්ධනයට, හෘදයාබාධ වැළැක්වීමට අවශ්‍ය ෆොස්ෆරස්, පොටෑසියම් හා කැල්සියම් අස්ථිවල වර්ධනයට ගොඩාක් ඉවහල් වන මේ දේවල් මේ රුලන් වල අපට ප්‍රයෝජනවත් වෙන විටමින් බහුල රෙසිපියක් තමයි මම ඔයාලට අද ගේන්නේ. ඉතින් මේ රුලන් අපි ශ්‍රී ලාංකික අපි භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට රස කැවිලි සඳහා. නමුත් ඉන්දියානු ජාතිකයින් නම් උදෑසන ආහාරය පිළියෙල කරගන්න ගොඩාක් මේ රුලන් භාවිතයට ගන්න. මොකද එයාලා කියනවා ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය මේ තුලින් ලැබෙන බවක්. ඉතින් මෙපමණ වටිනා ඒ වගේම ගුණ රෙසිපියක් තමයි මම අද ඔයාලට ගේන්නේ. බලමු එහෙනම් අපි කොහොමද ඒ ටික හදාගන්නේ කියලා. පළමුවෙන්ම මම ගන්නවා රුලන් මේස හැඳි 6ක් ගන්නෙ මම. අපි 5 දෙනෙකුගේ ප්‍රමාණයට තමයි මම අද ගන්නෙ. ඔයාට අවශ්‍ය විදියට මේ අවශ්‍ය ප්‍රමාණයට ඉන්න ඔයාගේ සමාජිකයන්ගේ ප්‍රමාණය හැටියට සූදානම් කරගන්න පුළුවන්. ඒ වගේම මම ගන්නවා පොල් කිරි මිලිලීටර් 500ක්. දියටත් නැති, උකුවටත් නැති පොල් කිරි මිලිලීටර් 500ක් මම ගන්නවා. ඒ වගේම සීනි මේස හැඳි 4ක් හෝ 5ක් ඔයාලගේ රස අනුව, කැමැත්ත අනුව වෙනස් වෙන්න පුළුවන්. 4ක් 5ක් මම ගත්තා. 5ක්. ඉතින් ඒ වගේම මම ගන්නවා තව රස අනුව ලුණු. මම ගන්නවා. කජු, සීනියට කපාගත් කජු ටිකක් මම ගන්නවා. ඒ වගේම වියලි මිදි ටිකක්වත් මම ගන්නවා. අවශ්‍ය ප්‍රමාණය තමන් ඔයාලගේ කැමැත්ත අනුව ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මම ගන්නවා කොටාගත් හිංසාලැට කීපයක කුඩු. මේව තමයි අපට අවශ්‍ය වෙන්නේ අපේ මේ රුලන් කැඳයක් හදාගන්න. පළමුවෙන්ම අපි පෑන් එකක් අරගෙන අපේ රුලන් ටික එකට දාලා, රත් වෙනකොට එකට දාලා සාමාන්‍ය මද රස්නේ ඇද ගන්න. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ලිපේ ගින්දර ඉතාම අඩුවෙන් තියාගෙන අපේ රුලන් ටික රන් පාට වෙනකම් බෙද ගන්න ඕනේ. රුලන් අපි බෙද ගන්න ඕනේ කියලාම විශේෂයක් නෑ. ඔයාලගේ කැමැත්තක් අනුව නොබෙද ගන්නත් පුළුවන්. ඒත් අර රුලන් බෙදගත්තම අපේ කැඳයකට විශේෂ රසයක් අපට ලබා ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ආකාරයට මද ගින්දරේ රුලන් ටික බෙද ගන්න. එහෙනම් ඔන්න අපේ රුලන් ටික බෙදලා තියෙන්නේ. ඔන්න බලන්න. ඉතින් අපි යන් ඊළඟ පියවරට. ඊළඟ පියවර අපේ සීනි කැරමල් කරගන්න. මෙන්න මේ ආකාරයට පෑන් එකක් අරන් සීනි හැඳි 2-3ක් දාලා කැරමල් කරගමු. එහෙනම් බලන්න කොහොමද ඒක කරගන්නේ කියලා. දැන් අපේ සීනි ටික කැරමල් වෙලා තියෙන්නේ. දැන් වතුර ස්වල්පයක්, හොඳින් නටවාගත්ත වතුර ස්වල්පයක් ඒ සඳහා එක් කරන්න.
ඒ අවස්ථාවේදී ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න වග බලා ගන්න. මොකද නැත්තම් ඔයාගේ අතට ඒ කැරමල් වෙන්න පුළුවන් උණු වතුර. ඉතින් මේ අතරේ අපි ඉතුරු කරගත් ඉතිරි සීනි ටිකක් දාලා මේකේ පැණි එකක් හදා ගන්න ඕන අපි. ඒ පැණි එක හදාගන්න විදිය තමයි ඔයාලට දැන් පේන්නේ. පැණි එක සාමාන්‍යයෙන් ඉතිරීගෙන එනකොට හොඳින් ඉතුරුගෙන එනකොට අපි සූදානම් කරගත් අපේ පෙන්සල් කුඩු ටිකත් මේකට දා ගන්නවා. ඊළඟට අපි අපේ සෝලන් ටිකත් වැදගත් සෝලන් ටිකත් මේකට එකතු කරලා හොඳින් කලවම් කරන්න. මේ ආකාරයෙන් කලවම් කරනකොට අපට දැනෙනවා අපේ මිශ්‍රණය ඝනකම සාමාන්‍ය ඝන වීගෙන එනවා. ඒක ඔයාලට තේරෙනවා හැඳි ගන්නකොට. ඉතින් ඒ අවස්ථාවේදී අපි සූදානම් කරගත් කපාගත් කජු ටික ඒ වගේම පෙන්සල් ටිකත් තවත් වියලි මිදි ටිකත් ඒකට එකතු කරන්න. මේ ආකාරයෙන් විනාඩියක් පවන තවත් අපේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න ගමන්ම අපි සූදානම් කරගත් පොල් කිරි මිලිලීටර් 500ක් මේකටම එකතු කරන්න. ඒ එකතු කරලා තවත් විනාඩි 5ක් පමණ මද ගින්නේ මිශ්‍ර කරගනිමින් හොඳට මේ කැඳ එක හදා ගන්න පුළුවන්. ඔයා කැමති ආකාරයට ඔයා කැමති මේ ඝනත්වයට ඔයාට පොල් කිරි යොදලා මේ කැඳ එක හදා ගන්න පුළුවන්. ඉතින් ඒ කැඳ එක හදා ගන්න විදිය තමයි මම ඔයාලට කිව්වේ. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයා මගේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා ඒ ළඟම තියෙන බෙල් අයිකන් එකත් ඔබාගෙන යන්න කියලා ඔයාගෙන් මං ඉල්ලනවා. ඉතින් ඔන්න මම නම් කැඳ එක හදාගෙන ඉවරයි. මම මේ විදියට තමයි අද මගේ කැඳ එක පිළියෙල කරගත්තේ. පිළිගන්නන විදියට මෙන්න මේ ආකාරයට මම චූටි බෝල් වලට දාලා ලස්සනට හදා ගන්නවා. ඔයාලත් ඒ විදියට හදාගෙන රස කියන්න. තවත් මේ වගේ වටිනා රෙසිපියක් අරගෙන නැවතත් ඔයාලා හම්බ වෙන එනතුරු ඔයාලට තෙරුවන් සරණයි. සුබ දවසක්.